අයිබෝන් ෆ්‍රෙන්ඩ්ස් කොහොමද? අදත් මගේ YouTube channel එක හරහා SL Business and Tech M YouTube channel එක හරහා ඔයගොල්ලන්ට ඉතාමත්ම වැදගත් තොරතුරු ටිකක් කතා කරමු කියලා ඉවරලා තමයි හිතුවේ. රබර් සරප්පු නිෂ්පාදනය සම්බන්ධයෙන් තමයි ගොඩක්ම කතා කරේ. ඉතින් අදත් වැදගත් මාතෘකාවක් ගැන කතා කරන්න ඉවරලා කල්පනා කරේ. ඔයගොල්ලන් ගොඩ දෙනෙක් තරගෙට මැෂින් ගන්නවා. හරිද? කවුරු හරි දැන් අපි සාමාන්‍යයෙන් අනිත් කෙනා කරන ව්‍යාපාරය දැකලා ඉවරලා අපිටත් කරන්න පුළුවන් කියලා හිතලා ඉවර වෙලා රැල්ලට ඉවර වෙලා මැෂින් ගන්නවා. සාමාන්‍යයෙන් මාසෙට ඔයා රබර් සරප්පු 5000ක්වත් හදන්නේ නැත්තම් සරප්පු ජෝඩු 5000ක්වත් හදන්නේ නැත්තම් මැෂින් එකක් කරගෙන වැඩක් නැහැ. ඇත්තටම. හරිද? අඩුම තරමේ 5000ක්වත් හැදුවොත් තමයි ආඩ මැෂින් එකක් ඕන වෙන්නේ. අද නෙමෙයි මම අවුරුදු 3කට කලින්ම වීඩියෝස් වල දාලා තියෙනවා. අඩුම තරමේ සරප්පු 5000ක්වත් හදන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයා මැෂින් එකක් ගත්තට කමන්නේ නැහැ. හරි? එතකොට ඔයාට සාමාන්‍ය රුපියල් 10 ගානේ රුපියල් 50000ක වගේ ඉතුරුවක් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා නිෂ්පාදනය කරන්න වාට යන වියදමට වැඩිය රුපියල් 10ක් අඩුවෙන් වාට සරප්පු ගන්න තැනුත් තියෙනවා. හරි දැන් ඔයා සරප්පු දෙකක් හදනකොට වාට නිෂ්පාදන පිරිවැය වැඩි වෙන්නේ ඇයි? ඒ සම්බන්ධයෙන් තමයි අද කතා කරන්නේ ප්‍රධාන වශයෙන්ම. ඇත්තටම ඕනෑම ප්‍රොඩක්ට් එකක් සරප්පු විතරක් නෙමෙයි ඕනෑම ප්‍රොඩක්ට් එකක් තොග වශයෙන් නිෂ්පාදනය කරන කෙනා තොග වශයෙන් අමුද්‍රව්‍ය මෙතනදී ගන්නවා. එතකොට එයාට වෙන කොස්ට් එක අඩු වෙනවා. හරිද? ඔයා සිල්ලර වශයෙන් නිෂ්පාදනය කරනකොට ඔයා ගන්න අමුද්‍රව්‍ය වල ප්‍රමාණය අඩු වෙනවා. දැන් තොග වශයෙන් නිෂ්පාදනය කරන කෙනා ෂීට් කියපුවාම 300ක් එකපාරම කම්පැනියට ඕඩර් කරලා ඉවරලා ගන්නවා. දැන් අපි ගන්න තැන ඔයගොල්ලන්ට මුල් වීඩියෝස් වල මම දාලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඒ තැන් වලට කතා කරලා එකපාරම ගන්නවා. දැන් අඩු වශයෙන් නිෂ්පාදනය කරන කෙනා ෂීට් 10ක් 20ක් ගිහිලා පටවගෙන එනවා ඒ ආයතන වලින්. එතකොට ඔයාට කොස්ට් එක වැඩි වෙනවා. ඒ කියන්නේ ප්‍රවාහන ගාස්තු වැඩි වෙනවා. ප්‍රවාහනය සඳහා තමයි ඇත්තටම ලොකු වියදමක් කියන්නේ සාමාන්‍යයෙන් ඔයාගේ ඉන්න දුර අනුව ආයතන වලට ගිහිල්ලා අමුද්‍රව්‍ය අරගෙන එනකොට ඔයාට සමහර වෙලාවට රුපියල් 10000ක් කොස්ට් වෙන්න පුළුවන්. වාහනේට ෂීට් 10ක් විතර ගේනවා නම් වීල් එකකින් ගේන්න පුළුවන්. ෂීට් 10කට වැඩිය ගේනවා නම් ඔයාට බඩි ලොරියක්වත් ඕන වෙනවා. ඒකට ගන්න හයර් එකක් තියෙනවනේ. එතකොට ෂීට් 20ක් ගත්තා කියන්නේ ඒක තමයි ගොඩේ දෙනෙකුට තේරෙන්නේම නැති ප්‍රශ්නේ. ඒ කියන්නේ තේරෙන්නේම දෙයක්. ඒ කියන්නේ ෂීට් 20ක් ඔයා ගන්න රුපියල් 20000ක් වියදම් කරගෙන වාහනයක ගිහිල්ලා ෂීට් අරගෙන ආවා කියන්නකෝ. ඔයාට එක ෂීට් එකකට රුපියල් 1000ක් වියදම් වෙනවානේ. වැඩි තොග වශයෙන් ගන්න කෙනාට වැඩි. එතකොට ජෝඩු කපන්න පුළුවන් වෙන්නේ සරප්පු ජෝඩු 40ක් කියන්නකෝ. එතකොට මේ 40ට ඔයා රුපියල් 1000 බෙදනකොට රුපියල් 25ක් විතර එක ජෝඩුවකට ඔයාට වැඩි කොස්ට් වෙනවා තොග වශයෙන් නිෂ්පාදනය කරන කෙනාට වැඩි. ඒකින්ද තමයි ඔයාට තොග වශයෙන් නිෂ්පාදනය කරන කෙනත් එක්ක තරඟයක් දෙන්න බැරි ව්‍යාපාරයේදී. ඉතින් හැම වෙලේම අපි හිතන්න ඕනේ මොකද අපි විතරක් නෙමෙයි ඕනෑම නිෂ්පාදනයක් කරන්නේ. තොග වශයෙන් නිෂ්පාදනය කරන කට්ටිය ගොඩාක් ඉන්නවා මුළු ලංකාවෙම. හරි? අපි ඉතින් සරප්පු ගැන කතා කරන හින්දා සරප්පු ගැනම තමයි කියන්නේ. සරප්පු කියපුවාම හැමතැනම මුළු ලංකාවෙම සරප්පු හදන කට්ටිය ඉන්නවා. ඒ කට්ටිය එහෙට විතරක් නෙමෙයි හදන්නේ. අපි දැන් ගාල්ලේ කියමුකෝ. ගාල්ලේ සරප්පු හදන කෙනා නුවරටත් එනවා. නාවල පිටියටත් එනවා. ගම්පොලටත් එනවා. බදුල්ලටත් එනවා. බණ්ඩාර වලටත් එනවා. ඉතින් එයා හැම තැනටම ගිහිල්ලා තමයි ඒවා විකුණන්නේ. ඉතින් ඔයා හිතන්න එපා මම මේ නුවරට මැෂින් එකක් කරගෙන ඉවරලා මම නුවරින් සරප්පු හදලා ඉවරලා නුවර බලද්දී මම විතරයි හදන්නේ. ඒකෙන්ද මට විකුණ ගන්න පුළුවන්. මේ පැත්තට කවුරුත් මැෂින් ගෙනල්ලා නැහැ. ඒකෙන්ද මම මැෂින් එකක් කරගෙන හැදුවොත් එහෙම මට විකුණ ගන්න පුළුවන්. අන්න එහෙම හිතන්න එපා. හරිද? මොකද ගොඩාක් දේවල් ඔකේ තියෙනවා. ඉතින් මොකද එහෙ හදන කෙනත් මෙහෙට එනවා, මෙහෙ හදන කෙනත් එහෙට යනවා. එතකොට තොග වශයෙන් හදන කෙනාට 110ක් විතර කොස්ට් වෙනකොට සිල්ලර වශයෙන් හදන ඔයාට 140ක් විතර කොස්ට් වෙන්න පුළුවන්. එතකොට තොග වශයෙන් හදන කෙනා 140න් ගෙනලා කඩවල් වලට දානකොට ඔයා හදාගෙන යනකොට කඩවල් වල මුදලාලිලා කියන්න පුළුවන් මම ඔයාලට මේ ගානට දෙන්න කියලා. ඔයාට 140ක් විතර කොස්ට් වුණාම ඔයා කීයෙන්ද කඩේට දාන්නේ? 160න්වත් දාන්න ඕනේ. එතකොට කඩේ මුදලාලි වාගෙන් හයි මම ඔයාලට දෙන්න 140න් කියලා. හරිද? ඉතින් එහෙම අහන අවස්ථාවල් තියෙනවා. එතකොට ඔයාගේ මයින්ඩ් එක අප්සෙට් යනවා. හරිද? එතකොට කඩේකට ගිහිල්ලා ඉවරලා හදාගෙන ගිහිල්ලා විකුණන්න යනකොට පළවෙනි පාරම ඔයාගේ හිත කැඩෙනවා. හරිද? හිත කැඩුනට පස්සේ ඔයා මොකද කරන්නේ? මොකද්ද මචං මම මේ කරගත්තේ වින්නහිය. බලහන්කො මේ මැෂින් එකකුත් ගෙනාවා. දැන් සරප්පුත් හැදුවා. දැන් මට විකුණ ගන්න බෑ. ඔතන තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. ඒකින්ද තමයි කියන්නේ හැම වෙලේම මගේ වීඩියෝස් වල මම කියනවා ඔයගොල්ලන්ට ඕනෑම නිෂ්පාදනයක් කරන්න කලින් ඒ නිෂ්පාදන තොග වශයෙන් ගන්න තැන් තියෙනවා. පිටකොටුවේ නම් පිටකොටුවේ කොහේ හරි නිෂ්පාදනය කරන කට්ටිය ඕන තරම් ඉන්නෝනේ ලංකාවේ. දැන් සරප්පුණා මගෙන් ඇහුවොත් මම කියනවා කොහෙන්ද අඩුවට ගන්න පුළුවන් කියලා මුළු ලංකාවෙම. ඒතකොට ඒ වගේ කෙනෙක්ගෙන් ඔයාට පුළුවන් සරප්පු දෙකක් අරගෙන ඉවර වෙලා
සිරප්පු ටිකක් අරගෙන දෙකක් නෙමෙයි සිරප්පු ටිකක් අරගෙන ඉවරලා ඔයා මේ මැෂින් එකක් අරගෙන අමුද්‍රව්‍ය වල ඔක්කොම එක ලක්ෂ 5ක් ආයෝජනය කරනවා කියන්නකෝ. වාට රුපියල් 25000ක් විතර ආයෝජනය කරලා ඒ මැටීරියල් එකම ගෙනල්ලා ප්‍රොඩක්ෂන් එක නිෂ්පාදනයම ගෙනල්ලා ඔයා විකුණලා බලනවා. උත්සාහ කරලා බලනවා. වාට පුළුවන් ද කියලා බලනවා. කඩවල වල මුදලාලිලා මොකද කියන්නේ කියලා කොමන්ට්ස් ටික බලනවා. ඒගොල්ලන්ගේ අදහස් විමසනවා. ඒ අත්හදා බැලීම කරලා ඉවර වෙලා ඔයා නිෂ්පාදනයට යන්න. මම මැෂින් නිෂ්පාදනය කරන කෙනෙක්. මට කතා කරන හැමෝටම දෙන උපදෙස තමයි මේක. මැෂින් එකක් ඉල්ලන කෙනාට මැෂින් එකක් දීලා ඉවර වෙලා මට පාඩුවේ ඉන්න පුළුවන්. හරි එහෙම ඉන්න කෙනෙක් නෙමෙයි මම. මැෂින් එක ගත්ත කෙනත් එක්කම ළඟින්ම ඉඳලා එයාට ඕන උපදෙස් දීලා කොහොමද මේ ව්‍යාපාරය කරගෙන යන්නේ කියලා අත්දැකීමේ එක්ක බෙදා හදාගෙන එයාවත් ගොඩ දාගෙන යන මිනිසෙක් තමයි මම. මගේ ව්‍යාපාරෙත් කරගෙන යන. ඒකින් හින්දා මැෂින් එකක් ගන්න හදිස්සි වෙන්න එපා. හරිද? මේ ව්‍යාපාරය ගැන අත්හදා බලන්න, අත්දැකීම් ලබන්න. ඊට පස්සේ මැෂින් එකක් ගන්න. ඒක තමයි මේ වීඩියෝ එකකින් මම කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊළඟ වීඩියෝ එකකින් තවත් ගොඩක් වැදගත් දෙයක් ගැන අපි කතා කරමු. එහෙනම් ඔබ සියලු දෙනාටම සුබ දවසක්.